ඔයාලට කොහොමද? අද මම අල වලින් රසවත් කෑමක් තමයි හදන්න යන්නේ. මේක ගොඩක් ආස හිතෙන රස කෑමක්. බලන්නකෝ කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි අල ටික තඹ ගන්න ඕන. තඹ ගන්න නැතුව වුණත් පුළුවන් මේක හදන්න. බාගෙට තමයි මේක තඹ ගන්න ඕන. මේක එකල කපා ගමු අපි. මේ විදිහට කපා ගන්න ලොකු කෑලි වලට. මේක අපි oven එකට තමයි දාන්නේ. ඒ හින්දා මේක ගන්න විතර කපා ගන්න. මේ විදිහට කපා ගමු. දැන් අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තෙල් ටිකක් එකතු කරගන්න. ලුණු ටිකකුත් අපි දාගමු. ඔරිගානෝ ටිකකුත් දාගන්න. සුදු ලුණු පොඩිවට හීනියටම කපාගෙන එකතු කරගන්න. මිරිස් කුඩු ටිකකුත් අපි එකතු කරගමු. මේක ගොඩක් සුවඳයි. මේමින් කලවම් කරගන්න. ඔයගොල්ලෝ මතක ඇතුව සන්ෆ්ලවර් ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි එකතු කරගන්න. දැන් අල ටික අපි දාගෙන හොඳින් කලවම් කරගමු. හැම අල කෑල්ලකම වගේ තෙල් ගෑවෙන්න ඕන හොඳින්. හැමීට හොඳින් කලවම් කරගන්න. අපි අන්තිමට තමයි පාන් කුඩු ටික එකතු කරගන්නේ. මේ විදිහට ටිකක් මුලින් එකතු කරගන්න. එකල හැමීට කලවම් කරගන්න. හැම ඇල කෑල්ලකම ගෑවෙන්න වගේ කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක ට්‍රේ එක අසුරගමු. මේ විදිහට අතුර ගන්න ඔක්කොම. අපි හදාගමු. දැන් අපි oven එකට දාන්නයි යන්නේ. ඇත්තටම ගොඩක් රසවත් සුවඳයි. ඔයාලත් හදලා බලන්නකෝ මේක කොහොමද කියලා. අපි විනාඩි 20ක් විතර වගේ තිබ්බොත් ඇති. අපි අල තඹලා ගත්ත නිසා ගොඩක් වෙලා තියන්න ඕන නැහැ. බලන්නකෝ දැන් අපි oven එකකින් එළියට ගත්තාම මේක කොහොමද කියලා. ගොඩක් සුවඳයි. මේක මේ විදිහට මයොනයිස් ටිකක් එක්ක කාලා බලමුකෝ. ඔයාලා කාලා බලන ගමන් මගේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. නැවත මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.